ඔයා දන්නවද කූඹි වවාගෙන කනවා කියලා? මේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවොත් එහෙම තව දුරටත් ඔයාට කූඹින්ව පොඩි කියලා හිතන එකක් නෑ. මේ ලෝකේ දැනට හඳුනාගත් කූඹි වර්ග ඉන්නවා 12000 14000 අතර ප්‍රමාණයක්. එතකොට හඳුනා නොගත් කූඹි වර්ග මේකට එකතු කරාම මේ ප්‍රමාණය 20000 25000 අතර ප්‍රමාණයක් වෙනවා කියලා අනුමාන කරනවා. එතකොට ඔයා හිතන්නේ මේ ලෝකේ කූඹි කොච්චර විතර ඉන්නවා කියලාද? විද්‍යාඥයෝ කියන විදියට ආසන්න වශයෙන් මේ ලෝකේ කූඹි ඉන්නවලු ක්වාඩ්‍රිලියන 20කට වඩා වැඩි ප්‍රමාණයක්. ඊළඟ දේ තමයි ඔයාලා දන්නවනේ කූඹි තනියෙන් ජීවත් වෙන්නේ නැහැ කියලා. ඉතින් මෙයාලා ජීවත් වෙන්නේ ජනපද විදියට. ඉතින් මේ කූඹි ජනපදයක කූඹි ආසන්න වශයෙන් මිලියනයක් බිලියනයක් අතර සංඛ්‍යාවක් ඉන්නවා කියලා අනුමාන කරනවා. ඉතින් මේ ජනපද හරියට භූගත විශාල නගර වගේ. ඉතින් රටවල් පාලනය කරන්න ජනාධිපතිවරු ඉන්නවා වගේ. කූඹින්ටත් ඉන්නවා කූඹි රැජිනක්. හැබැයි ඉතින් ඔයාලා දන්නවද මේ වැඩි? කූඹි රැජින හදිස්සිය හරි මැරුණොත් එහෙම මුළු ජනපදයේම විනාශ වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට ඔයාලා දන්නවද මේ කූඹි ජනපදයක් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා? ජනපදයේ ලොක්කා අර මං කලින් කිව්වා වගේ කූඹි රැජින. රැජිනට විතරයි බිත්තර දාන්න පුළුවන් හැකියාව තියෙන්නේ. එක පාරකට මෙයා බිත්තර දහස් ගාණක් දානවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඊට පස්සේ මේ කූඹි ජනපදවල වැඩ කරන්න විතරක්ම ඉන්න කූඹි ඉන්නවා. එයාලට කියන්නේ ඇන්ට් වර්කර්ස්ලා කියලා. මෙයාලා ගැහැණු කූඹි. මෙයාලා ගැහැණු කූඹි වුණාට මෙයාලට පැටව හදන්න බෑ. අර මං කලින් කිව්වනේ කූඹි රැජිනට විතරයි පැටව දාන්න පුළුවන්. ඉතින් මෙයාලට තියෙන තවත් වැඩ තමයි මේ ජනපදයේ පිරිසිදුව තියාගන්න එක, ආහාර හොයාගෙන යන එක, පැටව බලා ගන්න එක. ඒ වගේම සතුරන්ගෙන් ආරක්ෂා කරගන්නත් මේ කූඹි කටයුතු කරනවා. ඒ කූඹින්ට අපි කියනවා සෝල්ජර් ඇන්ට්ස්ලා කියලා. ඉතින් මේ සෝල්ජර් ඇන්ට්ස්ලාත් ගැහැණු කූඹි. එතකොට ඔයාලා බලනවා ඇති මේ පිරිමි කූඹි මොනවාද කරන්නේ කියලා. උන් ඇත්තටම ඉන්නේ රැජිනත් එක්ක එකතු වෙලා පැටව හදන්න විතරයි. උන්ගේ ආයුෂ වැඩි කාලයක් නෑ. එයාලා ඉක්මනින්ම මැරිලා යනවා. එතකොට මේ කූඹි කොහොමද sannivedanaya කරන්නේ? ඒ කියන්නේ වතුර තියෙන්නේ කොහෙද? කෑම තියෙන්නේ කොහෙද? එමන් නැත්තම් සතුරු ආක්‍රමණයක් එනවා නම් ඒ සතුරු කොහෙන්ද එන්නේ? ඔය වගේ තොරතුරු බෙදාගන්නේ කොහොමද? මේ sannivedanaya එයාලා කරන්නේ ෆෙරමෝන් කියලා හෝමෝන් එකක් රිලීස් කරලා. අන්න ඔය විදිහට තමයි කූඹි එකිනෙකා අතර පණිවිඩ හෝමාරු කරගන්නේ. උදාහරණයක් විදිහට හිතන්නකෝ එක කූඹියට කෑමක් හම්බෙනවා. එතකොට ඒ කූඹියා මේ ෆෙරමෝන් කියන හෝමෝන් එක අර කෑමට යන පාර දිගේ හලාගෙන යනවා. එතකොට මේ ෆෙරමෝන් සුවඳ දැනෙන අනිත් කූඹිත් අර සුවඳ තියෙන දිශාවට යනවා. ඒ යන කූඹිත් මේ විදිහටම ෆෙරමෝන් හලාගෙන යනවා. අන්න ඔය විදිහට හැම කූඹියටම පුළුවන් අර කෑම තියෙන දිශාවට පාර හොයාගන්න. හැබැයි ඉතින් මෙයාලා කොච්චර සංවිධානාත්මකව වැඩ කරත් මෙයාලගේ ට්‍රැක පයින්න වෙලාවල් තියෙනවා. අන්න ඒ වගේ සිද්ධියකට අපි කියනවා ඩෙත් ස්පයිරල් එකක් කියලා. මේකෙදි වෙන්නේ අර මං කලින් කිව්වා වගේ කූඹි කෑම හොයාගෙන යන්නේ එයාට ඉස්සරහින් යන කූඹියා හලාගෙන යන ෆෙරමෝන් සුවඳ දිගේ. හැබැයි ඉතින් එක කූඹියට හරි මේ ඉස්සරහ යන කූඹියාගේ ෆෙරමෝන් සුවඳ මගහැරුණොත් එහෙම එයාට කෑම තියෙන දිශාව හොයාගන්න බැරි වෙනවා. ඒ කියන්නේ අර පාර වැරදුන කූඹියාගේ පිටිපස්සෙන් එන කූඹින්ටත් මේ නිසා පාර වරදිනවා. ඊට පස්සේ දැන් මෙයාලා වැරදි පාරකට යන්නේ. ඒ නිසා මෙයාලා රවුමක් ආකාරයෙන් ගමන් කරන්න ගන්නවා. ඉතින් මෙයාලා දන්නේ මෙයාලා මේ යන්නේ මෙයාලගේ අන්තිම ගමන කියලා. මොකද හේතුව මෙයාලා හිතන් ඉන්නවා මෙයාලට කෑම හම්බෙයි කියලා. නමුත් මෙයාලා යන්නේ වැරදි පාරක. ඒ නිසා මෙයාලා යනවා මේක ඉවරයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙයාලා මහන්සි වෙලා කන්නත් බොන්නත් නැති නිසා එතනම මැරිලා වැටෙනවා. මේ වගේ දවස් ගාණක් එක දිගට ගිය සිද්ධීන් අපිට වාර්තා වෙනවා. මම වීඩියෝ එකේ දාන්නම් ඒ වගේ රූපරාම කීපයක්. ඉතින් මම අර කලින් කිව්වා වගේ මේ වගේ සිද්ධියකට අපි කියනවා ඩෙත් ස්පයිරල් එකක් කියලා. ඒ වගේම කූඹින්ගේ තවත් අමුතු වැඩක් තියෙනවා. මුන් ඇවිල්ලා ගොවිතැන් කරලා වවාගෙන කන જાතියක්. ඔයාලා දන්නවද? ලීෆ් කටර් කියන කූඹි විශේෂය අවුරුදු මිලියන ගානකට කලින් ඉඳන් ඒ කියන්නේ මිනිස්සුන්ටත් කලින් ඉඳන් ගොවිතැන් කරලා තියෙනවා. මේකෙදි කූඹි කරන්නේ ගස්වල කොළ කපාගෙන ඇවිල්ලා මේවවල පුස් දිලීරය වගා කරනවා. දන්නවද? මුන් මේවට පෝරක් දානවා. ඒ කියන්නේ පෝර විදිහට මෙයාලා දාන්නේ එයාලගේ මල පහ තමයි. පුදුමයි නේද? අපි හිතනවටත් වඩා මෙයාලා කොච්චර ඇඩ්වාන්ස්ද කියලා. ඉතින් මේ පොඩි කූඹින්ගේ ලොකු වැඩ අනිත් අයටත් දැනගන්න මේ වීඩියෝ එක අනිවාර්යෙන් ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලගේ වටිනා අදහසුත් මේ ගැන අපිත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා. යටින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තව දෙයක් මගේ පේජ් එකත් ෆලෝ කරන්න අමතක කරන්න එපා. මේ වගේම තවත් ඉන්ටරෙස්ටිං ටොපික් එකක් අරගෙන මම එන්න. හැමෝටම ජය වේවා.